කොහොමද ළමයි? අද වේල ලස්සන පොඩ්ඩක් හේන පැත්තේ යනවා. අද උදේ පොඩ්ඩක් බලන්න බැරි වුණා. උදේ නම් වැහි තත්ත්වය නිසා පොඩ්ඩක් අද වේල ලස්සන යනවා. ඒක ඇඟටත් හොඳයි වගේ, හිතටත් හොඳයි. බලමු ගිහිල්ලා. වැස්සයි සතුන් වෙනුයි බේරගන්න යද්දි තමයි ඉතින් කේස් එක තියෙන්නේ. බලමු ගිහිල්ලා. වැස්ස තමයි ඉතින් කොටම ෂෝක් වදයක් දෙන්නේ. මේ තියෙන්නේ මම වලට පෙන්නන්නම්කො සත්තු කන ඒවා. මේ පේනවනේ මෙතන. මේ ෆෝලිම තියෙන හොඳට මේකේ මේ අයිනම් පේලියන මෙන් බලන්න. මේක මේ විදිහට කාපුවාම මේ ආයෙ මෙතනින් කොළ එන්නෙත් නැහැ. මේක මේ ගහේම ඔක්කොම මේක නම් මේ තවත් තියෙන නිසා හොඳයි. නැත්තම් මේ සම්පූර්ණ කාලා තියෙනවා මේ වැඩක් නැහැ. ඉතින් රටකජු ඇට නැහැ ඇතුළේ. ගන්න දෙයක් නැහැ. ඉතින් ඔක්කොම කුණු වෙලා වගේ තියෙන වැස්සයි සත්තුන් ගෙනුයි. බලමු මේ පේලියම කාලා තියෙන්නේ. පොඩ්ඩක් බලමු අපේ විතර. බලන්න වැස්ස වැඩිකමට තමයි මේ පැල මැරිලා වගේ තියෙන කහ වීගෙන යන්නේ. මෙන්න බලන්න මෙතනක් තියෙනවා. මේ තමයි වතුර වැඩිකමට කුණු වෙලා වගේ තියෙන්නේ. තනින් තන ඉතින් තියෙනවා ඒ වගේ. කරන්න දෙයක් නැහැ. ඉතින් සබාදාම දෙන විදිහට සතුටින් බාර ගන්න වෙනවා. පැලට නම් ආවා, වාඩියට ආවා. බලමු අපි. සුද්දත් ඉන්නවා යාළුවනේ. මේක තමයි ඉතින් දවසින් භාගයෙන් ඉතින් ගෙවෙන්නේ මෙතන තමයි. මට ඕන විදිහට මම හදාගෙන තියෙනවා. නිදාසේ පාඩු ඉන්න පුළුවන් විදියට. මොනවා නැති වුණොත් ඔවුලක් නැහැ. තියෙන්න ඕනේ මානසික නිදහස. ඒ විදිහට ඉතින් හදාගෙන තියෙනවා. මේ තියෙන්නේ මේ උඩ පැල මේ මොකද මේ රෑට පොඩ්ඩක් අලින්ගෙන් කේස් නිසා මේ උඩක තමයි ඉන්න ඕනේ. ඔහොම තමයි ඉතින් මේ අපි පොඩ්ඩක් උඩට ගිහිල්ලා බලමු. තර එහෙම ගන්න ඕනේ. මොකද රෑ බහිනවා කියන්නේ පොඩ්ඩක් ඩේන්ජර්ස් වැඩේ. බලමු. මේක තමයි ගයිස් උඩ ඉතින් රෑට ගත වෙන්නේ ඔකේ තමයි. තරනම් මති වෙනවා. කොහොමද තර ටිකක් දාගන්න වෙනවා. මේ බලමු අපි. තර ටිකක් ගන්න ඕනේ මොකද රෑ වෙන්න කලින්. මොකද වැස්සත් දැන් නම් පොඩ්ඩක් පායලා තියෙන්නේ.
නගින පහින එක තමයි ඉතින් කේස් එකකට තියෙන්නේ. බලමු අපි අද වැස්ස නිසා එළිය නම් දර නැහැ. ඇතුළට ගත්ත දරාගෙන තියෙනවා මේ ටික අරයියා. මොකද මේ රෑ වෙන්න කලින් දර ටික දාගත්තේ නැත්තම් මේ පොඩ්ඩක් බහින්න ඩේන්ජර්ස්. මේ දවස්වල පොඩි වැස්සකුත් යන නිසා මේ සතෙක් ආවත් ඇහෙන්නේ නැහැ. මේක පොඩ්ඩක් මේ හරිය අලි පොඩ්ඩක් ඩේන්ජර්ස් ඉතින් ඉන්නවා කියන්නේ. බලමු මේ ටික අපි අරන් ගිහලා ඇති වෙයි සමහර විට. එළි වෙනකන් ඉතින් ඉනිවැලේ තමයි ගහලා තියන්න ඕනේ. තර ටික නම් හරි මචං. දැන් අරයි යන්න තමයි තියෙන්නේ උඩට. තියාගත්ත ඉතින් කරේ තියාගත්ත ගියා උඩට. උඩට දාලා මොක්කේටම කලින් මේ ටික මුලට ගෙනාවා. ටිකකින් දාගන්න ඕනේ මේ වැඩේ පිළිවෙලයි නේ. එතකොට වැඩෙත් ලේසි. උලන් නැත්තේ මේද දන්නේ. හැබැයි මේ අයියෙන් වැස්සත් නම් උලංග ගා ඉතින් පොඩ්ඩක් ආයේ යන්න ඕනේ ළමයි. මේ පත්ත පැත්තේ පොඩ්ඩක් බලන්න බැරුණා මට උදේ. බලන්න ඕනේ පොඩ්ඩක් ගිහිල්ලා මොකද සත්තු පැනලාද කොහොමද තත්ත්වය කියලා. පොඩි රවුමක් දාලා මේ පැත්ත තමයි පොඩ්ඩක් අවුල් ගිහිල්ලා තියෙන්නේ. මේ පැත්තේ ඕනියන් කැලේ කුට්ටිය වගේ තියෙන ඒ සීමාවෙන් එහා ඉතින් කැලේ තමයි. එතනින් එහා ඉතින් ඔය ළඟට යනකම් ඉතින් වැට අයිනටම අලියනවා. බලන්න ඕනේ ඉතින්. පොඩි පොදයක් යනවා මේ. බලමු මේ පැත්තෙන් ගිහිල්ලා. මේ දවස්වල ඉතින් තිබුණා වගේ නෙමෙයි මේ. උණක් කෙමිකල්ස් හැදුනොත් ආයෙ ඕනේ කතා කරලා. මේ කුරහන් තියෙනවා මේ මෙතන. බලන්නකෝ වැස්සට වෙලා තියෙන දේ. වැස්සයි හුළඟයි සේරම සාමාන්‍ය පාත් වෙලා තියෙන බිමටම. ඕක මෙහෙමයි ඉතින් මේ පැහිලා තිබුණොත් එහෙම කරල තාම නම් මදි. මේ පැහිගෙන නැද්දී පොළොවේ පස්සල ගෑවෙනවා කියන්නේ මේ ඉක්මනට පැලවෙන්න බලනවා. කියන්නේ ගහේ තියෙද්දිම පැලවෙනවා ඇට. ඒක තමයි අවුලකට තියෙන්නේ. අසං යාළුවෙක් ඇවිල්ලා ඉන්න පෙන්නන්න. මම තමයි ඔය කෑ ගහන්නේ. ගියා වර මට බය වෙලා. එනවා ඉතින් සත්තු කියන්නේ කුරුල්ලකින් නම් එනවා ඉතින්. අපි දැනගන්න ඕනේ ඉතින් පොඩ්ඩක් පරිස්සම් කරගන්න පොඩ්ඩක් මේ වෙලා. මෙන්න බලන්න මේ ඉතින් ඔය හුළඟට වැස්සට නැමුණේවා තමයි මේ තියෙන්නේ. මේවා එහෙම මේ ඔය දෙගෙන පස්වල ගෑවෙන්නම් පාත් වුණොත් එහෙම මේ පොළොවේ පැලවෙන්න බලනවා. ඒතොර ඉතින් වැඩක් නැති වෙනවා. තාම මෝරලා නැහැ ඒත් කියන්න බෑ මේ.
තැනින් තැන මෝරගෙන යනවා. ඒ කියන්නේ තාම මදි. මේ වුණාට මේ තැනින් තැන හොඳට කිරි වැදීගෙන යන්නේ. ඕක තමයි කුරහන් මල. කුරහන් කරල. සුද්දට කතා කරාට මිනිහා මේ කලින් දිව්වනේ සීතල හැදෙලා ඉන්නේ අද වැස්සනේ. ඉතින් නියම සැප මිනිහට. පේනවනේ. තාම ගින්දර තියනවා ඊ දාලා තිබ්බවල. හොඳට රීදී ඉතින්. ආයෙ සැප කියන්නේ. පොඩ්ඩක් අස් කරලා මේවා කරලා ගන්න ඕනේ. ලොකු ටයිම් එකකුත් නෑ තව. බලමු. ගයිස් වැඩ ටික ඉවර වෙද්දි මචං පොඩ්ඩක් රෑ වුණා. පැල උඩට යන්නේ. බලමු උඩ පොඩ්ඩක් නේ. ඇවිල්ලා මචං ගිනි මැලයක්කම ගහගෙන ඉන්නවා ඉතින්. එහෙනම් මචං අපි ගියා ජය වේවා.